හායි ඉතින් ඔයාලා හැමෝටම කොහොමද? උග දවසකට පස්සේ තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් අද මම අරගෙන ආවේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. මගේ channel එකේ ගොඩක් දාන්නේ novel vlog වගේ දේවල්නේ. ඉතින් මට හිතුණා අද ඔයාලත් එක්ක මං ගෙදරින් ඉඳන් part time විදිහට කරන online job method පහක් ගැන ඔයාලත් එක්ක share කරගන්න. යුනිවර්සිටි යන ගමන් ඉගෙන ගන්න ගමන් part time job හොයන්න කැමති අය ඉන්නේ. income method එකක් හොයාගන්න කැමති අය ඉන්නේ. ඉතින් ඒකෙ හින්දා ඒ අයට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. ගෙදර ඉඳලා ඕනෑම කෙනෙකුට ලේසියෙන්ම කරන්න පුළුවන් online job එකක් තමයි typesetting කියන්නේ. හරියට අපි කස්ටමර්ට අවශ්‍ය විදිහට නීට් එකට quality එකට අපිට වැඩ ටික කරලා දෙන්න පුළුවන් නම් අපිට මේ online job method එකෙන් මාසයකට 40ත් 50ත් අතර income එකකට යන්න පුළුවන්. මුලින්ම අපි කරන්න ඕනේ typesetting වලට සම්බන්ධ Facebook group වලට join වෙන එක. ඊට අමතරව අපිට මේකෙදි අපිට අවශ්‍ය order එක නැත්නම් අපේ business එක මිනිස්සු අතරට වැඩේ යවා ගන්න ඕන නිසා අපිට Facebook, TikTok වගේ social media මගින් අපේ business එක මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන්. එයාලව දැනුවත් කරන්න පුළුවන්. ඒකට අපිට portfolio එකක් හදාගන්න වෙනවා. අපි කරපු කලින් වැඩ එහෙම තියෙනවා නම් මේක අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් ඒකට කරන් තියෙන අපි Facebook page එකක් හදලා ඒකට අපේ විස්තර ටික ඒකට දාන එක. තමන් කැමති නමකින් Facebook page එකක් TikTok ගිණුමක් හදාගන්න පුළුවන්. තව අපිට පුළුවන් YouTube channel එක මගිනුත් අපේ ව්‍යාපාරය මිනිස්සු අතරට ගෙනියන්න. ඒකෙදි ඔයාට ආකර්ෂණීය විදිහට post වීඩියෝ නිර්මාණය කරන්න පුළුවන් නම් අනිත් අයට වඩා ඔයාලට කැපිලා පේන්න පුළුවන්. එතකොට ඒක ඔයාට අමතර වාසියක් වෙනවා කස්ටමර් කෙනෙක්ගේ අවධානය ඔයා වෙතට අරගන්න පුළුවන්. හැබැයි typesetting කරද්දී සිංහල typing නම් අපි හොඳට දැනගෙන ඉන්න වෙනවා. මොකද ඉංග්‍රීසි නම් ප්‍රශ්නයක් නැහැනේ. ඒ වුණාට සිංහල typing අපිට සිංග්ලිෂ් විදිහට type කරන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා. එලකුරු web එක use කරලා. ඉතින් ඒකේ link එකත් මම පහළ description box එකේ දාන්නම්. ඔයාලට ගිහින් ඒකේ practice වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි normal message type කරන විදිහට අපිට එලකුරු එකේ type කරලා අපිට අවශ්‍ය Unicode එක අරගන්න පුළුවන්. මම පහලින් ඒකේ link එකත් ඔයාලට දාන්නම්. ඒ වගේම තමයි මම කලින් කියවනේ Facebook වල වෙනම community තියෙනවා කියලා. ඉතින් අපිට ඒ community search කරලා ඒවට join වෙලා ඒවකින් අපිට order අරගන්න පුළුවන්. ඊට අමතරව online website තියෙනවා free advertisement posts දාන්න පුළුවන්. ඉතින් ඒ වගේනුත් අපිට අමතර promote එකක් අරගන්න පුළුවන්. එතකොට කවුරු හරි කස්ටමර් කෙනෙක් ඔයාගේ post එක හරි වීඩියෝ එක හරි දැක්කොත් ඒක එයා ඔයාගේ number එකට අවශ්‍ය details ටික ඔයාට එවනවා. ඊට පස්සේ ඔයාට කරන් තියෙන්නේ තමන්ගේ පිටුවකට අර කරන ගාන කස්ටමර්ට කියලා දෙන්න order එක confirm කරගෙන order එයා කස්ටමර්ට අවශ්‍ය විදිහට ඔයාගේ order එක කරලා දෙන. මේකෙදි අපි one side එකකට අය කරන මිල ගණන් ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් සිංහල plain text එකක් one side එකක් යන්නේ 45 ඉඳලා ඊට වැඩියෙන් අය කරන අයත් ඉන්නවා. එක කෙනාගේ මිල අය කරන විදිහ අනුව වෙනස් වෙනවා. ඉතින් ඒකෙදිත් සිංහල plain text වලට අමතරව ඒක subject අනුවත් මේකේ මිල ගණන් වෙනස් වෙනවා. අපිට මිල ගණන් සම්බන්ධ chart එකක් වෙනම අපි හදා ගන්නවා නම් ලේසියෙන්ම අපිට පුළුවන් customer එක ගනුදෙනු කරන්න. එතකොට එයා දන්නවා ප්‍රොෆෙෂනල් විදිහටම මේකේ වැඩ කරන කෙනෙක් කියලා. එතකොට එයාට ඔයා ගැන තියෙන විශ්වාසය වැඩි වෙනවා ඒකෙන්. ඒ වගේම හැමෝම කියන අනිත් කාරණය තමයි ගොඩක් අය ප්‍රශ්නයක් නේ අපිට මේ typesetting එක ෆෝන් එකෙන් කරන්න බැරිද කියලා. ඉතින් මගේ මතය අනුව නම් ෆෝන් එකෙන් ඔයා මේක කරනවා නම් සිංහල plain text ලැබෙන order තමයි ඔයාට අරගන්න පුළුවන් වෙන්නේ. මොකද කිව්වොත් maths වගේ subject එකක් ගත්තොත් ඒකේ drawings වලින් තියෙනවා. එතකොට function තියෙනවා. ඉතින් ඒ දේවල් වලට lap එකක් හරි PC එකක් හරි තියෙනවා නම් හොඳයි. මොකද අපිට drawing වගේ දේවල් ෆෝන් එකෙන් අඳින්න අමාරුයි. එතකොට කස්ටමර් වාට ඕඩර් දෙන්නේ නැහැ. එයා එතකොට බලන්නේ හොඳ විදිහට මෙයාගේ ක්වොලිටිය ගැනනේ බලන්නේ. එතකොට ඉතින් PC එකක් හරි ලැප් එකක් හරි තියනවා නම් වඩාත් හොඳයි කියලා තමයි මම කියන්නේ typesetting කරද්දී. මේකේ A to Z කියලා දෙන්නේ නැහැ. ඒකට මම ඔයාලට වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා කැමති නම් පහලින්
කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න ටයිප් සෙටින් සම්බන්ධ වීඩියෝ එකක් ඕනේ නම් මම ඒක වෙන වීඩියෝ එකකින් පුළුල් විස්තරයක් ඇතුව අරගෙන එන්න. ඊළඟ ඔන්ලයින් ජොබ් මෙතඩ් එක තමයි ග්‍රැෆික් ඩිසයින් කියන්නේ. මේක තමයි මම ආසම ඔන්ලයින් ජොබ් මෙතඩ් එක. මොකද කියනවා නම් මම ඩිසයින් කරන්න මාරම ආසයි. ඒ වගේම තමයි මේ ෆීල්ඩ් එකේ හරියට හොඳට වැඩ ටික කරගෙන යනවා නම් ටයිප් සෙටින් වලට වඩා හොඳ ඉන්කම් එකකට අපිට මාසයකට අරගන්න පුළුවන්. අපිට 50 55 දැන් නැත්තම් ඔන්ලයින් ජොබ් ඔන්ලයින් වෙබ්සයිට් තියෙනවා අපිට ග්‍රැෆික් ඩිසයින් හරහා මුදල් හොයන්න පුළුවන්. එහෙම ගත්තොත් එහෙම ලක්ෂ 2 හොයන අයත් ඉන්නවා ග්‍රැෆික් ඩිසයින් වල. ඒ වගේම තමයි හැමෝටම මේක බෝරින් නැතුව හරිම ආසාවෙන් කරන්න පුළුවන් දෙයක්. මොකද මේක තමන්ගේ ක්‍රියේටිවිටි එකත් එක්ක තියෙන දෙයක්. එතකොට තමන්ට ආස විදිහට තමන්ට කස්ටමර්ට අවශ්‍ය විදිහට අපිට මේක කරලා දෙන්න පුළුවන්. අංක එක ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි කස්ටමර් කෙනෙක්ගේ විශ්වාසය සහ එයාගේ අවශ්‍යතාවය අනුව වැඩ කරලා දෙන එක තමයි අවශ්‍යතාවය අනුව වැඩ කරලා දෙනකොට තමයි එයාලා ඔයාලට තව තව ඕඩර් දෙන්නේ. ඔයාලා ගැන විශ්වාසයක් ඇති වෙන්නේ. ඉතින් ඒ දේ මතක තියාගෙන තමයි මේ ඔන්ලයින් ජොබ් වලට මේ ඔන්ලයින් ජොබ් විතර නෙමෙයි හැම ජොබ් එකකම වැඩ කරද්දි තමයි කස්ටමර් කෙනෙක්ගේ විශ්වාසය දිනා ගන්න විදිහට තමයි වැඩ කරන්න ඕනේ. ඒකෙදි අපිට අපි වචන හසුරන විදිහ, එයාට කතා කරන විදිහ, සංනිවේදනයත් ඉතාමත් ප්‍රබල දෙයක්. මොකද සංනිවේදනයේ හින්දා තමයි සංනිවේදනයෙන් තමයි අපි කස්ටමර් කෙනෙක් එක්ක ගනුදෙනු කරන්නේ. ඉතින් මේ දේවල් හොඳට තියෙනවා ඔයාලට ඕඩර් එක ලේසියෙන් අරගන්න පුළුවන්. මේ හරි. දැන් මේකේ තව දේවල් කියනවා නම් ගොඩක් අය හිතනවාට මේ කෝස් එක මේ ග්‍රැෆික් ඩිසයින් කෝස් එකක්ම කරන්න ඕනේ කියලා. ඉතින් මගේ මතය අනුව නම් එහෙම කරන්න අවශ්‍ය වෙන කරනවා නම් වඩාත් හොඳයි. මොකද එතකොට ඔයාලා දන්නවා මේ ග්‍රැෆික් ඩිසයින් ශාස්ත්‍රය තුල පුළුල් දැනුමක් ඇති වෙන කරන්නේ. YouTube වීඩියෝ ඕන තරම් තියෙනවා. ඉතින් ඒව බලලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මමත් මුලදී YouTube වීඩියෝ බලලා තමයි ග්‍රැෆික් ඩිසයින් ගැන ඉගෙන ගත්තේ. මේකෙදි අපිට Taman කැමති টොප් එක යටතේ YouTube සර්ච් කරාට පස්සේ A to Z අපිට හැමදේම ඉගෙන ගන්න පුළුවන්. මේ ගොඩාක් අය ඉන්නවා YouTubersලා ග්‍රැෆික් ඩිසයින් ගැන උගන්වන. ඉතින් මම දැනට කෝස් එකක් කරගෙන යනවා. ඒත් කෝස් එකක් කරගන්න බැරි කෙනෙක් ඉන්නවනම් එයාට පුළුවන් YouTube එකෙන් බලලා ඉගෙන ගන්න. මොකද අපිට ඊට පස්සේ මාසික ඉන්කම් එකක් ආවට පස්සේ අපිට කෝස් එකක් කරලා අපේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට පුළුවන් cover page design කරන්න, photo retouching, book මේකි නොකි සෑම දෙයක්ම graphic design තුල තියෙනවා. ඉතින් අපිට හැම දෙයක්ම YouTube එකෙන් බලලා ඉගෙන ගන්න පුළුවන් වුණාට පිළිවෙලක් තියෙනවා. ඉතින් ඔයාලා මේකෙන් YouTube එකෙන් බේසික් නොලෙජ් එක අරගත්තට පස්සේ ඔයාලට පුළුවන් කෝස් එකක් හදාලා මේ දැනුම වර්ධනය කරගන්න. මම මේකෙනුත් මාසයකට සැලකිය යුතු ඉන්කම් එකක් අරගන්නවා. මේකෙදිත් අපිට Facebook page එකක් හදලා අපිට අපේ වැඩ කරපු වැඩ තියෙනවා නම් අපිට පෝර්ට්ෆෝලියෝ එකක් විදිහට ලස්සනට හදා ගන්න පුළුවන්. එකෙන් අපිට කස්ටමර් කෙනෙක් වගේ පෝර්ට්ෆෝලියෝ එක බලුවම ඔයාලට කරන්න පුළුවන් දේවල් මොනවද? ඔයාගේ හැකියාවන් ක්‍රියේටිවිටි එක කොහොමද? මේ දේවල් බලලා ඔයාලට ලස්සනට ඕඩර් එකක් දෙන්න පුළුවන්. මට නම් ගොඩක්ම ඉෆෙක්ටිව් නේ Facebook එක තමයි. මොකද කිව්වොත් Facebook තමයි ගොඩ දෙනෙක් යූස් කරන්නේ. සහ කොමියුනිටි තියෙනවා, සෑහෙන ගෲප් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් මිනිස්සු දැවසන හින්දා ඒ වගේ ගෲප් එකක් හොයලා දැම්මහම අපිට ඕඩර් එකක් ලැබෙන්න තියෙන සම්භාවිතාවය ගොඩාක් වැඩි. ඉතින් ඔයාලත් graphic design වලට අදාළ Facebook group එකකට join වෙලා මම කියව දේවල් ටික අනුගමනය කරලා බලන්න. එතකොට ඔයාලටම තේරෙයි මම කියපු දේවල් ඇත්ත කියලා. ඉතින් ඔයාලට නොදන්න තැනක් තිබුණොත් YouTube search කරලා බලන්න ඕන දෙයක් තියෙනවා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි graphic design ගැන උගන්වන ඕන තරම් තියෙනවා. එහෙම බැරි වුණොත් පහලින් comment section එකේ comment එකක් දාගෙන යන්න. මම හැම comment එකකටම reply කරනවා. දාන්න දෙයක් තිබ්බොත් මම ඔයාලට කියලා දෙන්නම්. ඊළඟ ඔන්ලයින් ජොබ් මෙතඩ් එක තමයි YouTube channel එකක් පටන් ගන්න එක. මේක අමුතුවෙන් මම කියලා දෙන්න ඕනේ නැහැ කියලා හිතනවා. මොකද මේක ගැන ගොඩාක් අය දන්නවා. ඒ වුණාට කවුරුත් ඒක යූස් කරන්නේ නැහැ. මොකද හිතනවා අද වීඩියෝ එකක් දැම්මොත් හෙට අපිට සල්ලි ගන්න පුළුවන් වෙන්න කියලා. එහෙම හිතනවා. බෑ, මේකට යම්කිසි කාලයක් කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. මොකද කිව්වොත් YouTube channel එකකින් අපිට එකපාරටම සල්ලි ගන්න බෑ. ඉතින් අපි අපේ කැපවීම උත්සාහය මත අපි මිනිස්සුන්ට හොඳ දෙයක් දෙනවා නම් එයාලා කැමති අපව subscribe කරන්න, අපි කියන දේ අහන්න බලන්න. ඉතින් එහෙම තමයි මේ YouTube channel එකක් පටන් ගන්නව නම් කරන්න තියෙන්නේ. පිටින් සරලයි වගේ පෙනුනට මේකට ටිකක් අපේ කාලයශ්‍රමය වැය කරලා කැපවීමක් කරන්න වෙනවා. මොකද කියනවා නම් වීඩියෝ එකට කරුණු හොයාගන්න එකේ ඉඳලා ස්ක්‍රිප්ට් එක හදාගන්න එකේ ඉඳලා වීඩියෝ එක අප්ලෝඩ් කරන අවස්ථාව වෙනකම් thumbnail එකක් දාන අවස්ථාව වෙනකම් අපිට ලොකු process එකක් තියෙනවා මේක කරන්න. ඒකයි ටිකක් කැපවීමක් කරන්න ඕනේ කිව්වේ. ඉතින් මේකෙදි ඔයාලා ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේක හැමදාම වීඩියෝ දාන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඔයාලට පුළුවන් මේක සතියට එකක්, සති දෙකකට එකක්,
ඒ විදිහට හරි අපි කැමති අපිට කාලය තියෙන විදිහට මේකට වීඩියෝ එකක් දාලා ඔයාලා සමාජයට මිනිස්සුන්ට හොඳ දෙයක් දෙනවා නම් ඔයාලව අහන්න බලන්න කැමති වෙනවා මිනිස්සු. මේකෙදි මුලින්ම වෙන්නේ Google වලින් ලැබෙන AdSense අපි වීඩියෝ වල ප්ලේ කරාට පස්සේ ඒකෙන් කොටසක් අපිට ගෙවනවා. YouTube monetize on කරන්න අපිට අවම වශයෙන් watch time 4000ක් වගේම subscribe 1000ක් අවශ්‍ය වෙනවා. අවම ප්‍රමාණය. ඉතින් YouTube එකෙන් ඔයාලට කියලා තියෙන එහෙම තමයි. මේකෙදි YouTube channel එකක් පටන් ගන්න ඔයාලට හොඳ කැමරාවක්වත් හොඳ ඒකට අපි ළඟ තියෙන ස්මාර්ට්ෆෝන් එකේම ස්මාර්ට්ෆෝන් එකේ තියෙන කැමරාවෙන්ම අපිට වීඩියෝ කරලා රෙකෝඩ් එකක් කරලා අපිට වීඩියෝ එකක් දාන්න පුළුවන්. තව අපිට වීඩියෝ එක එඩිට් කරන්න හොඳ software එකක් ඕනේ වෙනවා. ඒකට හොඳම software එක තමයි CapCut කියන්නේ. මමත් මේකෙන් තමයි මගේ වීඩියෝ එඩිට් කරගන්නේ. මොකද කිව්වොත් මේ app එක හසුරවන්න හරිම ලේසියි වගේම ස්මාර්ට්ෆෝන් එකේ වුණත් මේක යූස් කරන්න පුළුවන්. CapCut app එක ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒකත් YouTube එකේ search කරලා බලන්න A to Z CapCut app එක. මේකෙනුත් අපිට මාසයකට ලොකු income එකකට යන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ ඔයාලගේ මහන්සිය සහ කැපවීම තමයි. topic එක විදිහට traveling ගැන නැත්නම් cooking ගැන උනත් channel එකක් හදාගන්න පුළුවන්. ඔයාලගේ channel එක මිනිස්සු අතරට යන්න ඕනේ නම් content වල quality එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. අපිට Facebook page එකක් හදලා අපිට ඒකෙනුත් side income එකක් අරගන්න පුළුවන්. YouTube එකේ හදලා දාන වීඩියෝම අපිට reels විදිහට හරි long video විදිහට හරි Facebook page එකේ upload කරන්න පුළුවන්. මේකෙදිත් අපිට YouTube එකේ වගේම යම්කිසි කාලයක් කැපකිරීමක් කරන්න වෙනවා. එකපාරටම මුදල් හොයන්න හම්බෙන්නේ නැහැ. මේකෙදි අපිට ක්‍රම කිහිපයක් ඔස්සේ Facebook monetization අරගන්න පුළුවන්. අපි upload කරන post වලට reels වලට in-stream ad වලින් earning අරගන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් ඔයාගේ page එකකට ලොකු followersලා ප්‍රමාණයක් ඉන්නවා නම් advertisement sponsorship වගේ දේවලුත් ලැබෙනවා. ඉතින් ඔයාලට පුළුවන් තවත් බල ඉන්න නැතුව Facebook page එකක් හදලා ඒකෙත් ඔයාලට කැමති වීඩියෝ එකක් ඔයාලගේ ලස්සන content ඉදිරිපත් කරන්න වීඩියෝ හදලා දාන්න. ඉතින් අනාගතයේදී ඔයාලට හොඳ ප්‍රතිඵලයක් අරගන්න පුළුවන් මේකෙන්. ඔයාලට Facebook page එකක් හදන විදිය ගැන දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මම තව වීඩියෝ එකකින් Facebook page එකක් හදලා කොහොමද followers-ලා වැඩි කරගන්නේ ඊළඟ online job method එකක් තමයි trading කියන්නේ. ගොඩක් අවදානමක් වගේම අපිට ලොකු මුදලක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් තමයි trading කියන්නේ. මමත් මේක ගැන තවම ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ. ගොඩක් අය කියනවා මේක ගෑම්බ්ලිං එකක් කියලා. නමුත් එහෙම නෙවෙයි. මේක කොටස් වෙළඳපළ ඩිසිප්ලින් එකක් එක්ක කරන්න ඕන දෙයක් වගේම හොඳ දැනුමකුත් එක්ක කරන්න ඕන දෙයක්. ට්‍රේඩිං ගැන බේසික් නොලෙජ් එක ඔයාලට ගන්න පුළුවන් YouTube එකේ ඕනතරම් වීඩියෝ තියෙනවා. ඉගෙන ගන්න පුළුවන්. අපිට ට්‍රේඩ් කරන්න ගොඩක් දුරට Binance එකේ තමයි ට්‍රේඩ් කරන්න ගොඩක් අය. ඊට අමතරව Forex, option trading වගේ දේවලුත් කරන්න පුළුවන්. platform තියෙනවා. ඔයාලට Google එකේ search කරන්න පුළුවන්. ඔයා ට්‍රේඩ් කරන්න තෝරගන්න platform එක ගැන හොඳ අවබෝධයක් වගේම මේ platform එක පිළිබඳව තියෙන විශ්වාසනීයභාවය ගැන ඔයාලට ලොකු සැලකිල්ලක් දක්වන්න වෙනවා. ආයමත් කරන්න කියන්න තියෙන්නේ අපිට මේකෙදි ගොඩාක් ලොකු මුදලක් හොයන්න පුළුවන් වගේම රිස්ක් එකක් අතිනොත් 100%. ඒක නිසා මේක ආවට ගියාට කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද මේ විෂය ගැන හොඳ අවබෝධයක් ඇතුව තමයි අපි කරන්න ඕනේ. ඉතින් ඒක ගැනත් ඕන තරම් YouTube එකේ වීඩියෝ තියෙනවා, කෝස් තියෙනවා. වෙනම පන්ති දාලා උගන්නන එහෙම උගන්වන්නේ මේකේ යම්කිසි දෙයක් තියෙන හින්දානේ. ඉතින් ඒක හින්දා ඔයාලා මේ ශාස්ත්‍රයට කැමති නම් මොකද මේකේ අනිත් online method වලට වඩා ගොඩක් දුරට හොයන්න පුළුවන් ක්‍රමයක්. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් like එකක් comment එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි තවත් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ගිහින් එන්න තව වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඔයාලට සුබ දවසක්. bye.